බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට මතු කළා බොහොම ලස්සන දේශනාවක්. ඒතර මේ දේශනාව තියෙනවා අංගුත්තර නිකායේ සචිත්ත සූත්‍රය කියලා. සචිත්ත කියලා කියන්නේ චිත්ත සූත්‍රය කියලා. සචිත්ත කියලා කියන්නේ සිත ගැන වදාළ දේශනාව කියන එක. සචිත්ත. ඒ දේශනාවේ බුදුරජාණන් වහන්සේ මතු කරනවා පින්වත් මහණෙනි ඔයාලට කියන්නම් කොහොමද මොකද්ද සිත ගැන දක්ෂතාවය ගොඩනගා ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා භික්ෂුව හරි ගිහිය හරි මේ ධර්ම මාර්ගයේ ප්‍රතිඵලයේ කරා එන්න කැමති කෙනා කුසලෝ හෝති සචිත්ත පරියාය කුසලෝ හෝති භවිස්සාමීති. එයා තමන්ගේ සිතත් දකින්න දක්ෂ වෙන්න ඕන කියනවා. අනුන්ගේ සිතත් දකින්න දක්ෂ වෙන්න ඕන කියනවා. අන්න ඔතන තමයි ධර්මයේ පටන් ගන්න තියෙන්නේ. හරීම පැහැදිලි. සචිත්ත පරියාය කුසලෝ හෝති. තමන්ගේ සිත දකින්න දක්ෂ වෙන්න ඕන. ඕක තමයි කුසලය කියන්නේ. දැන් මේ වාක්‍යෙම තියෙනවා නේද? කුසලෝ හෝති. එතකොට තමන්ගේ සිත දකින්න ඇතිවෙන දක්ෂතාවය තමයි ඇතිවෙන දක්ෂතාවය තමයි ශ්‍රාවකයා බුද්ධ ශාසනය තුල උපද්දවන්නේ. පරචිත්ත පරියාය කුසලෝ හෝති. ඒ වගේම අනුන්ගේ සිත දකින්න දක්ෂ වෙන්න ඕන. ඔකට අපි කියනවා අජ්ජත් බාහිර වශයෙන් විදර්ශනා කරනවා කියලා. පරචිත්ත පරියත් අවශ්‍යයි. ඇයි අනුන්ගේ හිත දකින්න ඕනේ ඇයි අපි? සමහර වෙලාවට Tamanගේ වටිනාකම අඩු වෙලා මේ බාහිර වටිනාකම වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් පරචිත්ත පරියාය කුසල හෝති කියලා කියන්නේ මේ දෙපැත්තෙම වටිනාකම අඩු වෙච්ච තැනක තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට ප්‍රතිඵලේ කරා යන්න පුළුවන් වෙන්නේ. දෙපැත්තෙම වටිනාකම අඩු වෙන්න ඕන. දැන් මේ දෙපැත්තෙම වටිනාකම අඩු නැති වුණොත් එහෙම සමහරට දැන් මේ හිත හරි පුදුමයි කිසිම විශ්වාසයක් තියන්න බැරි එකක් මේ හිත. ඔය හිත විශ්වාස කරනකන් තමයි සසර යන්නේ. එතකොට හිතේ ස්වභාවය විශ්වාසයක් තියන්න බැරි බව අවබෝධ කරගන්න ඕන. එතකොට යාව දන්නේ නැහැ කියලා කියන්නේ. එයා සිත ගැන දන්නේ නැහැ. සිතේ ස්වභාවය දන්නේ නැහැ. සිත සකස් වෙන විදිය දන්නේ නැහැ. සිත සකස් වෙන විකල්පයට සිත සකස් වෙවි යනකොට සිත තමා අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ගයින් මිදෙන්න දන්නේ නැහැ. එතකොට මේ දන්නේ නැතිකම තමයි චතුරාර්ය සත්‍ය නොදන්නාකම. දැන් බුදුරජාණන් වහන්සේ අනේක පරයයන් මතු කළේ චතුරාර්ය සත්‍යනේ. නොඑක් චතුරාර්ය සත්‍ය. එතකොට නොඑක් පරයයන් අපගේ බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය මතු කරපු නිසා දැන් මෙතනදී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙ පටන් ගන්න ඕන තැන දැන් ඔබ අහන්න පුළුවන් ආදුනික කෙනෙක් අද මේ බණ අහන්න පුළුවන්. ඒතර එයා හිතන්න පුළුවන් මම කොතනින්ද ධර්මයේ පටන් ගන්නෙ? ඔන්න මේක තමයි පළවෙනියෙන් පටන් ගන්න ඕන තැන. සචිත්ත පරියාය කුසලෝ හෝති පරචිත්ත පරියාය කුසලෝ හෝති. තමන්ගේ සිතත් දකින්න දක්ෂ වෙන්න ඕන. අනුන්ගේ සිතත් දකින්න දක්ෂ වෙන්න ඕන. ඒ දෙපැත්තට දකින්න ඕන මේ සමහර අවස්ථා තියෙනවා තමන්ගේ වටිනාකම අඩුවෙන් පේනවා. නමුත් බාහිර වටිනාකම වැඩියෙන් පේනවා. සමහර අය කියන්නේ මට නම් මොනවා වුණත් කමන්නේ. ඒ වුණාට මගේ දරුවා ගැන බලන්න එපා. අන්න බාහිර වටිනාකම තමයි වැඩියෙන් පේන්නේ. ඒ නිසා දරුවගේ වටිනාකම තමයි වැඩියෙන් පේන්නේ. ඒ නිසා දරුවගේ ස්වභාවයක් දකින්න ඕන. ඒ නිසා තමයි මේක දෙපැත්තට දකින්න ඕන කියන්නේ. දැන් මේ සිත තුල යථාර්ථය මතුවෙන්නේ නැත්තේ ඒක අවිද්‍යාවෙන් වැහිලා තියෙන තාක්කල්.
තමන්ගේ සිත අඳුනා ගන්නටත් පරචිත්ත පරියාය කුසලෝ ඕක තමයි කුසලය. ඕක තරම් ප්‍රබල කුසලයක් නෑ. තමන්ගේ සිතත් පරචිත්ත පරියාය කුසලතාවයක් දෙක හදාගත්තොත් එතන තමයි බුදුරජාණන්සේගේ ශ්‍රාවකෙකු ප්‍රතිඵලය ලැබෙන තැන. මේ කතාව දන්නේ නැති වුණාට පස්සේ ඒ කියන්නේ තමන්ගේ සිතත් පරචිත්ත පරියාය කුසලතාවයක් දන්නේ නැති වුණාට පස්සේ එතන තමයි දුක සකස් වෙන්නේ. දැන් අපි මේ දුකට විසඳුම විදියටනේ බුදු කෙනෙක් මේ මිහිමත පහළ වෙලා ධර්මයක් මතු කරන්නේ. ඒතොර මේ බුදු කෙනෙක් මේ මිහිමත මතු කරන ධර්මයේ තුලින් අපට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි මේ දුක්ඛ සත්‍ය පිළිබඳවනේ බුදු කෙනෙක් මතු කරන්නේ. දැන් පරචිත්ත පරියාය කුසලතාවයත් සචිත්ත පරියාය කුසලතාවයත් නැති වුණාට පස්සේ තමයි සිතින් ලෝකයට වටිනාකම ආරෝපණය වෙන්නේ. එතකොට සිතින් ලෝකයේ වටිනාකම ආරෝපණය වෙච්ච තැනක තණ්හා උපාදාන හිත තුල සකස් වෙනවා. තණ්හා උපාදාන හිත තුල සකස් වෙන තාක්කල් විතරයි දුක සකස් වෙන්නේ. ඇයි දුකට හේතුව කියන්නේ මොකද්ද? දුක්ඛ සමුදය නම් තණ්හාව උපාදානයේ සකස් වෙන හිත තුල නම් හිත තුල තණ්හා උපාදාන සකස් නොවන ආකාරයට හිත දකින්න දක්ෂ වුන් නැත්නම් තණ්හා උපාදාන වලින් හිත ගලව ගන්න බෑ. ඒක තමයි සචිත්ත පරියාය කුසලෝ හෝති පරචිත්ත පරියාය කුසලෝ හෝති කියලා කියන්නේ. ඇත්තටම මේ කුසලතාවය දැක්ක ගමන් නිවෙයි කියලා කියන්නේ. ඇත්තටම මේ කුසලතාවය දැක්ක ගමන් නිවෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ අපි කියන කතාව තියෙනවනේ. ඒක දැක්ක ගමන් එයා නිවෙන්න පටන් ගන්නවා. ඒක දැක ගන්න බැරි වෙන තාක්කල් අඬන්න හේතු යෙදෙනවා. වැළපෙන්න හේතු යෙදෙනවා. හොඳට බලන්න. නැතිනවා. වැළපෙන්න හේතු යෙදෙනවා. හොඳට බලන්න. නැති දෙයක් ඇති බවටම හිතට වැටහෙනවා. හිතටනේ වැටහෙන්නේ. සත්‍ය වශයෙන්ම නෑ. නමුත් ඇති බවට හිතට වැටහෙනවා. එතකොට මේ නැති දෙයක් ඇති බවට වැටහෙනව නේද? ඒ තාක් කාලයක් විතරයි ජරා මරණ දුක හට ගන්න. මම මේ කියනවා ඊටාම හොඳින් විමසන්න. නැති දෙයක් ඇති බවට හිතට වැටහෙන තාක්කල් විතරයි දුක සකස් වෙන්නේ. ඒක හිතට වැටහෙන්නේ. දැන් තණ්හාව උපාදානයේ එළි රූපේට අයිති දෙයක් නෙමෙයි. රූපේ පාවිච්චි කරනකොට පරිහරණය කරනකොට හිත තුල තමයි තණ්හා උපාදාන හැදෙන්නේ. ඒතර තණ්හා උපාදාන හැදෙන තාක්කල් දුක සකස් වෙනවා කියන එක සිද්ධ වෙන දෙයක්. ස්ථිරව සිද්ධ වෙනවා ඒක. එතකොට දැන් තණ්හා උපාදාන හිත තුල ඇති වෙන්නේ, يعني Tamanගේ හිත දැකලා දක්සත් නැහැ. අනුන්ගේ හිත දකින්න දක්සත් නැහැ. ඒතර හිත දකින්න දක්ස වුණ ගමන් හිතේ ස්වභාවය වැටහෙනවා. හිතේ ස්වභාවය වැටෙන්නේ නැති තාක්කල් එයා තුල තණ්හා උපාදාන හැදෙනවා. ඒ තාක්කල් භව සංස්කාර ගොඩ නැගෙනවා. භව සංස්කාර ගොඩ නැගෙන තාක්කල් අනාගතයට දුක හැදෙනවා. අනාගතයට දුක සකස් වෙන්නේ වර්තමානයේ අවිද්‍යාවෙන් තණ්හා උපාදාන ඇති වෙන ආකාරයට හිත පරිහරණය කරන තාක්කල් විතරයි. එහෙනම් අපිට දුකෙන් මිදෙන්න තියෙන වර්තමානයේද අනාගතයේද? වර්තමානයේ. එහෙනම් අපිට දුකෙන් මිදෙන්න තියෙන වර්තමානයේද අනාගතයේද? වර්තමානයේ. වර්තමානයේ හිත තණ්හා උපාදාන වලින් මිදුනොත් වර්තමානයේ තණ්හා උපාදාන වලින් හිත මිදිච්ච තැනක අනාගතයට දුක සකස් වෙන්නේ නැහැ. එතකොට එයා පිරිනිවන් පානවා. දුක සකස් වෙන්නේ නැහැ. එතකොට එයා පිරිනිවන් පානවා. ඒ தત્ත්වය ස්ථාවර වුණොත්. දැන් එතකොට ඇත්තටම අපිට අඬන්න හේතු යෙදෙන්නේ අපි තුල පවතින සචිත්ත පරියාය කුසලෝ හෝති. Tamanගේ හිත හඳුනා ගන්න බැරි වෙච්ච නිසා ඒ කුසලතාවය නැති වුණාම. ඒතර ඒ කුසලතාවයේ මතුවීම තමයි හිමින් කරලා දෙන්නේ. දැන් මේ නැති දෙයක් සත්‍ය වශයෙන් ලෝකේ නැති දෙයක් ඇති බවට හිතට වැටහෙන නිසා ඒ වැටහීම පදනම් කරගෙන තමයි දුක සකස් වෙන්නේ. එතකොට මොකක්ද නැත්තේ? මේ පරිබාහිර ඇඳපුටු මේස, ගෙවල් දොරවල් නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. නිට්ටය සාරයෙන්, සුඛ සාරයෙන්, ආත්ම සාරයෙන් ගන්න පුළුවන් ලෝකෙ මොකක්වත් නැහැ. දැන් ශූන්‍යතාවය කියන්නේ හිස් කියන එක නෙමෙයි. දැන් ශූන්‍යතාවය කියලා වචනයක් ධර්මයේ තියෙනවා.
දැන් අපි විදර්ශනා කරනකොට කියනවා අනිච්චතෝ දුක්ඛතෝ සල්ලතෝ ගණ්ඩ දුක්ඛතෝ සල්ලතෝ ගණ්ඩතෝ රෝගතෝ ඵලතෝ පලොක්කතෝ ඔහොම කියාගෙන ගින් තියෙන ශුඤ්ඤතෝ අනත්තතෝ සමනුපස්සාමි කියලා. ශුඤ්ඤතෝ ශූන්‍යයි. ශූන්‍යයි කියන්නේ මොකද්ද? හිස් කියන එක නෙමෙයි. ශූන්‍යයි කියන්නේ හිස් කියන එක නෙමෙයි. ශූන්‍යයි කියන්නේ අර නිට්ටය සාරෙන් ආත්ම සාරෙන් ගන්න දෙයක් නෑ කියන එක. හිස් නම් මේ පේන ලෝකයක් තියෙන්නේ. මේ පේන ලෝකය තුල තණ්හා උපාදානය ඇති වෙන විදියටයි අපි ලෝකේ අල්ලගෙන තියෙන්නේ. ලෝකේ අල්ලගෙන කියන්නේ මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම ටික ආත්මීය සාදානයේ ඇති වෙන ආකාරයට තමයි රූපය අල්ලගෙන තියෙන්නේ. අන්න එහෙම තණ්හා උපාදාන ඇති වෙන්නේ නැති විදියට එළිය රූපේ පරිහරණය කරනව නේද? ඒ පරිහරණය කිරීම තමයි බුදුරජාණන් සපෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ බඳු ශ්‍රාවකෙක් තමයි පිරිනිවන් පාන්නේ. ඒ බඳු ශ්‍රාවකෙක් තමයි සක්කාය දිට්ඨිය නැති කරගන්නේ. ශ්‍රාවකෙක් තමයි සක්කාය දිට්ඨිය නැති කරගන්නේ. එහෙනම් දැන් මේ වර්තමානයේ කරන්නයි වැඩක් අපිට තියෙන්නේ. එතකොට මේ වර්තමානයේ කළ යුතු වැඩේ Tamanගේ හිතට වටහා ගන්න එක තමයි ලෝකේ ප්‍රබලම කුසලය. ඒක තමයි මේ දේශනාවේ කියන්නේ පරචිත්ත පරියාය කුසලෝ හෝති අත සචිත්ත පරියාය පරචිත්ත පරියාය කුසලෝ හෝති අත සචිත්ත පරියාය කුසලෝ හෝති. මහණෙනි Tamanගේ හිත දකින්නත් දක්ෂ වෙන්න කියනවා. අනුන්ගේ සිත දකින්නත් දක්ෂ වෙන්න කියනවා. ඒ දක්ෂතාවය ඇති වුණාට පස්සේ පින්වත්නි ලෝකේට යා වහල් නැහැ. වහල් භාවයක්. එතන තමයි අර නිවහල් ශ්‍රාවක භාවයේ මතුවෙන්නේ. එතකොට ඒක තේරුම් නැති වුණාට පස්සේ තමයි ජරා මරණ දුක හටගන්නේ. එතකොට මේ ජරා මරණ දුක හටගන්නේ නැති දෙයක් ඇති බවට හිතට වැටහෙනකම් විතරයි. දැන් උදාහරණයක් විදිහට ටීවී එක බලාගෙන ඉන්නකොට අපි හිතමු අපි චිත්‍රපටිය සමහර මිනිස්සු දැකලා තියෙනවද චිත්‍රපටිය බලාගෙන අඬනවා. ඉකි ගගා අඬනවා සමහර අය. එතකොට දැන් චිත්‍රපටිය බලාගෙන ඉන්නකොට ඉකි ගගා අඬන්නේ ටීවී එක ඇතුලේ මොන හරි එකට හේතු තියෙන නිසාද? සත්‍ය වශයෙන් එහෙම දෙයක් තියනවද? නැහැ. ඇතුලේ අඬන්න හේතු මොන හරි හැදිලා තියෙනවද? අඬන්න මොකුත් හේතු හැදිලා නැහැ. එහෙනම් ටීවී එක දිහා බලන අඬන්නේ අර නැති දෙයක් ඇති බවට යාට හිතට වැටහෙනවා. නැති දෙයක් ඇති බවට යාට හිතට වැටහෙනකොට එයාට ජරා මරණ දුක හට ගන්නවා හිතේ. වැටහෙනකොට එයාට ජරා මරණ දුක හට ගන්නවා හිතේ. එතකොට ඒ වෙලාවෙම සිහිය පිහිටවා ගත්තොත් මේක තමයි අපිට මේ අපේ රැවටීම අපේ මේ ආයතන හයම පරිහරණය කරද්දී අපි මේ විදිහට තමයි පින්වත්නි රැවටිලා දුවන්නේ. ඒ වෙලාවෙම එයා සිහිය පිහිටවා ගත්තොත් සත්‍ය වශයෙන් තමයි පින්වත්නි රැවටිලා දුවන්නේ. ඒ වෙලාවෙම එයා සිහිය පිහිටවා ගත්තොත් සත්‍ය වශයෙන් ඇති දෙයක් නෙමෙයි මේක. මේක මේ කලින් කරාපු රංගපෑමක්. මේක මේ කලින් කරපු දෙයක් තමයි මම මේ අත්දකින්නේ කියලා ඒ වෙලාවෙම සිහිය නුවණ පාවිච්චි කළොත් ඒ වෙලාවෙම අඬන්න හේතු යාට නොපෙනී යනවා. මේක මේ රංගපෑමක් කියලා ඒ වෙලාවෙම දකින්න දක්ෂ වුණොත් එයාට අඬන්න හේතු යෙදෙන්නේ නැහැ. එතන මෙයා අඬන එක නවත්තනවා. ඇයි? එයාට වැටහීමක් තියෙනවා මෙතන මේ සත්‍ය වශයෙන් නැති දෙයක්. එතකොට අඬන්න හේතු යෙදෙනවා. එතකොට එතනම සිහිනුවන උපදවා ගත්තොත් එයාට තේරෙනවා මේ ලෝකේ නොපවතින දෙයක් පිළිබඳව පවතිනවා යැයි මගේ හිත පිළි අරගෙන ඉන්න තාක්කල් විතරයි මට අඬන්න වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට ඊට ගිහින් බලන්න කිව්වා. සම්මත ලෝකයේ සම්මත කරගත්තේ ඒවා ටිකක් තියෙනවනේ. ඒ සම්මත ලෝකෙන් එළියට ගිහින් බලන එක අපි කියනවා පරමාර්ථය කියලා. සම්මත ලෝකෙන් එළිය. දැන් බලන්නකෝ අර ටීවී එක දිහා බලාගෙන ඉන්නකොට ඒ රාමුව ඇතුලේ ඉඳලා බලනකොට ඉකි ගගා අඬන්න හේතු පේනවා. බලාගෙන ඉන්නකොට තේරෙනවා මේ මොන්න මෝඩ වැඩක්ද මේ කරන්නේ කියලා. අන්න ඒ වගේ මේ සම්මත රාමුවෙන් එළියට ගිහින් හිතන විදිය තමයි පරමාර්ථය. ඒ පරමාර්ථයත් එක්ක එකතු වෙලා ලෝකේ බලන එක තමයි බුදු කෙනෙක් අපට අනුදැනවදාලේ. ඒකට ඔබ පළවෙනියෙන් එකතු වෙන්න ඕන තැන ඒකට ඔබ පළවෙනියෙන් එකතු වෙන්න ඕන තැන තමයි සචිත්ත පරියාය කුසලෝ හෝති පරචිත්ත පරියාය කුසලෝ හෝති. ඔන්න ඔතනින් පටන් ගන්න. එතකොට Tamanගේ හිත දකින්න දක්ෂ වෙන්න
ඒ වගේම අනුන්ගේ හිතක් දකින්න දක්ෂ වෙන්න. එතකොට මෙතන අනුන්ගේ හිත දකින්න දක්ෂ වෙන්න කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. මේ සිත හරීම පුදුම සාගතයි. Tamanගේ වටිනාකම අඩු වෙනකොට බාහිර වටිනාකම වැඩි වෙන්න පුළුවන්. මේ දෙපැත්තෙම වටිනාකම අඩු කරගන්න ඕන. එතකොට මේ දෙපැත්තෙම වටිනාකම අඩු වෙනකොට තමයි ලෝකේ අතහැරෙන්නේ. ලෝකේ අතහැරෙන්නේ. එතකොට දැන් මේ විදියට ලෝකකොට පින්වත්නි හිතට වටිනාකම වැටහෙන්නේ නැතුව යනවා. වටිනාකම සිතට වැටහෙන්නේ නැතුව යනවා. එතකොට සිතට වටිනාකම වැටහෙන්නේ නැති නිසා එයා තුල අලුතින් භව සංස්කාර ගොඩ නැගින්නේ නැහැ. එතකොට ඒ කියන්නේ දැන් මේ වෙලාව එතකොට ඒ කියන්නේ දැන් මේ වෙලාවේ අපි ඇහෙන් දකින්න එක ඇති බවට කෙලෙස් මිශ්‍රව මතකයක් අපි තුල රැඳෙනවා. ඔන්න ඕකට තමයි භවය කියන්නේ. කෙලෙස් මිශ්‍ර මතකයක් රැඳෙනවා. ඇති බවටම. ඒ කෙලෙස් මිශ්‍ර මතකය තමයි. ඒතර වර්තමානයේ ලෝකයේ අතහැරෙන විදියට අපට පුළුවන් වුණොත් ඇස පාවිච්චි කරන්න, කන පාවිච්චි කරන්න, නාසය දිවකය මනස පාවිච්චි කරන්න පුළුවන් වුණොත් ආය අනාගතේ දුක හැදෙන්නේ නැහැ. අනාගතේ දුක හැදෙන්නේ නැහැ. ඒ වගේම තමයි සචිත්ත පරියාය කුසලතාවයත් කියන මේ දෙකම හරියටම කරගත්තොත්, ඒක හොඳටම දැක්කොත්, ඒ දැක්ක තැනක තමයි පින්වත්නි දුක නිමා වෙන්න පටන් ගන්න. ඕක දකින්න නැතුව එළියේ මොනවා කළත් ඒක මේ කුසලතාවයේ තරම් ප්‍රබල නැහැ. ඒතර මේකට කුසලයේ කියලා පාවිච්චි කළේ අපගේ බුදුරජාණන් වහන්සේ. සචිත්ත කියන සූත්‍රයේදී සචිත්ත පරියාය කුසලෝ. ඒක තමයි ලෝකේ ප්‍රබලම කුසලය. ඇයි ඒක ප්‍රබල වෙන්නේ? ඒ කුසලය තමයි එයා පිරිනිවන් පෑම දක්වාම හසුරුවන්නේ. පිරිනිවන් පෑම දක්වාම හසුරුවන්නේ. පිරිනිවන් පෑම දක්වාම හසුරුවන්නේ. එතකොට දැන් මේ විදියට යම් කෙනෙකුට දකින්න පුළුවන් නම්, මේ විදියට දැකීමේ කුසලතාවයේ යම් පුද්ගලයෙක් තුල තියෙනවා නම්, පින්වත්නි ඒ බඳු ශ්‍රාවකයා තමයි භාග්‍යවතුන් නම්. පින්වත්නි ඒ බඳු ශ්‍රාවකයා තමයි භාග්‍යවතුන් වහන්සේ අගය කළේ. ඒ බඳු ශ්‍රාවකෙක් තමයි අපගේ ශාස්ත්‍රුන් වහන්සේ අගය කළේ. එතකොට එතනට අපිට එකතු වෙන්න පුළුවන් අදත්. එතකොට දැන් මේ පවතින తত্ত্বය ගැන ඔබ කනස්සල්ලකටපත් වෙන්න ඕනේ නැහැ. ඇත්තටම Tamanගේ හිතයි, නුන්ගේ හිතයි අඳුනා ගැනීම කුසලතාවයේ අතු වුණාට පස්සේ පින්වත්නි එහෙම කනස්සල්ලට හේතු පේන්නේ නැහැ. ඇයි පේන්නේ නැත්තේ? දැන් අපිට කනස්සල්ලට හේතු පේන්නේ මේ தත්ත්වය අඳුනගන්න බැරි වුණාම. ඇයි ඔයාට මං කියන විදියට ඉන්න බැරි? ඇයි ඔයාට මං කියන දේ තේරෙන්නේ නැත්තේ? කිය මේ පරිබාහිර කුසලතාවය නැති වුණාට පස්සේ. හැබැයි මේ සචිත්ත පරියාය කුසලතාවයත් පරචිත්ත පරියාය කුසලතාවයත් කියන මේ කුසලතාවය ඇති වුණාට පස්සේ එයා කවදාවත් අහන්නේ ඇයි එහෙම හිතන්නේ? ඇයි එහෙම කරන්නේ කියලා එයාට එළියේ ප්‍රශ්නයක් පේන්නේ නැහැ. එයාට පේන්නේ එහෙම තමයි හිතන්නේ. වෙන්නේ ලෝකේ. ඇයි එහෙම තමයි වෙන්නේ කියලා හිතන්නේ? එහෙම තමයි වෙන්නේ කියලා ලෝකේ හිතන්නේ මේ හිත සකස් වෙච්ච හේතු එයාට පේනවා. එතකොට මේ හිත කියන එක සකස් වෙලා තියෙන්නේ දැනට. ඒක මේ වෙනකොට සකස් වෙලා. ඒක මේ වෙනකොට සකස් වෙලා. ඒ නිසා ඒ සකස් වෙච්ච හිත පැරණි අවිද්‍යාවෙන්, පැරණි තණ්හාවෙන්, පැරණි කර්මයෙන් සකස් වෙලා. කාගේ හිතද? මගේ හිත. දරුවගේ හිත. ඇයි පරචිත්ත පරියාය කුසලතාවයක් තියෙනවනේ. මිනිසුන්ගේ සිත බාහිර වශයෙන් කතා කරන සවිඥානික ලෝකයේ සිත සකස් වෙලා. සකස් වෙච්ච හිතක හැටි ඔහොම තමයි. එහෙම සකස් මේ දැන් බලන්න සකස් වෙච්ච හිතක් අපි උත්සාහ කරනවා අපේ වසඟේ තියාගන්න. කරන්න බෑ. සකස් වෙච්ච හිතක් අපේ වසඟේ තියාගන්න බෑ. හේතුව තමයි මේ හිත ඒ කියන්නේ මේ ලෝකයේ පින්වත්නි මේ වෙනකොට මේ පරිහරණය කරන සිත තියෙන්නේ. මේ පරිහරණය කරන සිත පරණ විපාකයක්. එහෙම දකින්න. Tamanගේ හිත දකින්න කිව්වනේ කොහොමද දකින්නේ? මේක පරණ විපාකයක් විදිහට දකින්න. ඒ කියන්නේ මේ හිත ඔබට ඕන විදිහට හැදිලා නෙමෙයි, පරණ කර්මයකින් සකස් වෙලා.
අවිද්‍යා සහගතව එදා ඒ ලෝකේ පරිහරණය කරපු විදියට නැති දෙයක් ඇති බවට පිළි අර ගනිමින් ඒකට අනුව හිත පහළ වෙලා. දරුවගේ හිතත් එහෙමයි. එතකොට මෙහෙම දකින්නකොටම නිවෙනවා. ඇයි නිවෙන්නේ? එයාගේ හිත එයාගේ කර්මයෙන් හැදිලා, මගේ හිත මගේ කර්මයෙන් හැදිලා. ඉතින් මගේ කර්මයෙන් හැදිච්ච හිතක් නම් තියෙන්නේ, දරුවගේ හිත දරුවගේ කර්මයෙන් නම් හැදිලා තියෙච්ච හිතක් නම් තියෙන්නේ, දරුවගේ හිත දරුවගේ කර්මයෙන් නම් හැදිලා තියෙන්නේ. මට ඕන විදිහට හිත පවත්වන්න පුළුවන්ද? මගේ සිතවත් පවත්වන්න බැරි නම් මං කොහොමද දරුවගේ හිත පවත්වන්නේ? අන්න මේ විදිහට දකින්න කුසලතාවය ඇති වුණ ගමම්ම නිවෙනවා. එතකොට ඇයි එහෙම කරන්නේ? මම මෙච්චර කරලා තියෙද්දි අයියෝ ආට මං ගැන හිතන්න බැරි. එහෙම තමයි මිනිසුන්ට හිතෙන්නේ. කවදාවත් ලෝකෙන් අහන්න එපා. ඇයි ඔයා ඔහොම හිතන්නේ? අහන්න එපා. එහෙම අහන්නේ මේ සචිත්ත පරියාය කුසලතාවයත් පරචිත්ත පරියාය කුසලතාවයත් ඇති වුණාට පස්සේ ඇයි ඔහොම හිතන්නේ කියලා අහන්නේ. එයාට හිතෙන්නේ කොහොමද දන්නවද? එහෙම තමයි හිතෙන්නේ. එහෙම තමයි හිතෙන්නේ. එහෙම තමයි හිතෙන්නේ. එහෙම තමයි හිතෙන්නේ කියලා හිතන්නේ බුදුරජාණන් වහන්සේ වදාළාට නෙමෙයි. යා දන්නවා හිත සකස් වෙච්ච එකක්. කොහොමද සකස් වෙලා තියෙන්නේ? අවිද්‍යාවෙන්, තණ්හාවෙන්, කර්මයෙන් හැදිලා. කර්මයෙන් හැදිලා. කර්මයෙන් හැදිලා. කර්මයෙන් හැදිලා. සිතත් එහෙමයි, කයත් එහෙමයි. කයත් එහෙමයි. මේ කය ආහාරයෙන් හැදෙනවා තමයි. ආහාරයෙන් විතරක් කය හැදෙන්නේ නැහැ. කර්මයක් උදව් කරනවා. ආහාරයෙන් විතරක් කය හැදෙන්නේ නැහැ. කය හැදෙන්නේ නැහැ. අවිද්‍යාවෙන් ගොඩනගාගත්ත කර්මයක් උදව් කරනවා. ඒකයි ආහාරයෙන් හැදෙන මේ කය තුල සමහර අයට ඇස් පේන්නේ, සමහර අයට ඇස් පේන්නේ නැත්තේ. සමහර අයට ඇස් පේනවා, සමහර අයට ඇස් පේන්නේ නැහැ. උපතින්ම ජාත්‍ය අන්ධයි. ඇයි? කර්මයක් බලපානවා. දැන් හිත දැක්කට පස්සේ එයාට පුළුවන් හිතේට හේතු හොයන්න. ඕක තමයි අපේ චින්තන රටාව. එහෙම බලනකොට පින්වත්නි හේතුඵල දහමම ඉස්මතු වෙලා පේනවා. අර්බුදයක් පේන්නේ නැහැ. අපිට හැමදාම ලෝකේ අර්බුදයක් පේනවද නැද්ද? පේනවා. ඇයි එහෙම කළේ? මට ඔහොම කරන එක හොඳයිද? එහෙම හිතෙනව නේද? මොකක්වත් හිතෙන්නේ නැහැ. අර්බුදයක් පේන්නෙත් නැහැ. පින්වත්නි පුළුවන් තරම් පරචිත්ත පරියාය කුසලතාවයත් සචිත්ත පරියාය කුසලතාවයත් අඳුන ගන්න. ඒ කියන්නේ Tamanගේ හිතක් දකින්න දක්ෂ වෙන්න, අනුන්ගේ සිතක් දකින්න දක්ෂ වෙන්න. කිනවා කියලා කියන්නේ ඒ දැක්ම කියන්නේ මේ කාටවත් ගරහන්න නෙමෙයි අනුන්ගේ හිත හොයන්නේ. එහෙම දකින්නේ මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ඔස්සේ දකින්නකොට මේ බාහිර ලෝකයට වටිනාකම යන්නේ නැති වෙන්නේ. දැන් ඕක තමයි කුසලතාවය. දැන් ඔය කුසලතාවය මතු කර ගැනීම තමයි බෞද්ධයේ පළවෙනි ධර්මයේ දියුණුව කරා එන්න ඕන කියලා. නිකන් ඔබට හිතෙනවා නම් ඔතනින් පටන් ගන්න. ඔතනින් පටන් ගන්නකොට සියුම් දර්ශන ඥානයක් පහළ වෙනවා. සියුම් දර්ශන ඥානයක් පහළ වෙනවා. මේ සිත පවතින එකම දුක කියලා. දුක කියන්නේ වෙන මොකක්ද? සිතේ පැවැත්ම. සිත පවතිනකන් විතරයි දුක. ඒ නිසා දුක නිරුද්ධ කරන්න යාට උමනාවක් ඇති වෙනවා. එනසම දුක නිරුද්ධ කරන්න සිත නිරුද්ධ කරන්න ඕන කියලා යාට අදහසක් එනවා. ඒතර මේ අදහස ආවට පස්සේ අනාගතයට දුක සකස් කරන්න යාට උමනාවක් ඇති වෙනවා. එනසම දුක නිරුද්ධ කරන්න සිත නිරුද්ධ කරන්න ඕන කියලා යාට අදහසක් එනවා. ඒතර මේ අදහස ආවට පස්සේ අනාගතයට දුක සකස් වීම නවතින්න පටන් ගන්නවා. එතකොට එයා දකින්නේ නැහැ ඇහි ප්‍රශ්නයක් විදියට. එයා දකින්නේ නැහැ එළිය රූපවල ප්‍රශ්නයක් විදියට. එතකොට මොකද හේතුව? මේ රූපයට පින්වත්නි තණ්හා උපාදාන හදන්න පුළුවන්කමක් නැහැ. අවිද්‍යාව සහගතව මම රූපේ දිහා බලනකොට මගේ හිතේ තමයි තණ්හා උපාදාන ඇති වෙන්නේ. එතකොට ඒ රූපේ පරිහරණය කරන හැම කෙනෙකුටම තණ්හා උපාදාන ඇති වෙන්න ඕන. එහෙම වෙන්නේ නැහැ. අවිද්‍යාව සහගතව එළියේ ලෝකේ බලනකොට බලන හිතේනේ පින්වත්නි තණ්හා උපාදාන හටගන්නේ. ඒතර තණ්හා උපාදාන හටගත්තට පස්සේ එයා ඒක රූපේට අයිති දෙයක් විදියට බලන්නේ. බලනකොට බලන විදියට පේනවා. එච්චරයි. ලෝකේ පින්වත්නි පේනේවා බලනවා නෙමෙයි. ඒ කියන්නේ පේන විදියට බලනවා නෙමෙයි බලන විදියට ලෝකේ පේන්නේ.
ඒතර බලන විදියට ලෝකේ පේනකොට හිතට ඇති බවටම වැටහෙනවා. එහෙනම් ඔබිනකොට හිතට ඇති බවටම වැටහෙනවා. එහෙනම් ඔබේ බැල්මේ ප්‍රශ්නයක් තියෙන්නේ. ලෝකේ ප්‍රශ්න නැහැ. ලෝකේ අරුබුද නැහැ. ලෝකේ ගැටලු නැහැ. ලෝකේ එක්තරා ක්‍රියාවලියක් සිදුවීම් ධාරාවක් පමණක් සිද්ධ වෙමින් පවතිනවා. ඒ සිදුවීම් ධාරාව ඔබට පේනවා එච්චරයි. එතකොට මේ බාහිර සවිඥානික රූපයක් මගේ දරුවා කියලා බලනකොට මගේ දරුවා කියන සංඥාව තියාගෙන බලනකොට දරුවා විදියට වැටහෙනවා. හැබැයි මට ඒ විදියට වැටහෙන්නේ නැහැ. එතකොට මට ඒ විදියට වැටහෙන්නේ නැත්තේ ඇයි? ඔබට එයා දරුවා වුණාට මට එයා දරුවා නෙමෙයි. දරුවා වුණාට මට එයා දරුවා නෙමෙයි. ඒක ඔබ තුල ගොඩනැගිච්ච සංඥාවක් මිසක් සත්‍ය වශයෙන්ම පවතින දෙයක්ුත් නෙමෙයි. ඔන්න ඔය විදියට හිත තුල උපාදානීය ස්වභාවයක් ගොඩනගාගෙන එළිය බලනකොට දරුවා විදියට, ස්ත්‍රියක් විදියට, පුරුෂයා විදියට මේ තණ්හා උපාදානයේ ඇති වෙන විදියට එළිය ලෝකේ වැටහෙනවා. වැටහුණාට පස්සේ ඒ ලෝකය ඔබේ වසඟේ තියාගන්න ඔබට ගොඩාක් වැඩ කරන්න වෙලා. ආයි පොඩි වැඩක් නෙමෙයි සෑහෙන වැඩ කරන්න වෙලා. භික්ෂුවට ඒ වැඩ කරන්න වෙලා නැහැ. එතකොට භික්ෂුවක් කියලා ගත්තලා නැහැ. එතකොට එහෙමනම් පින්වත්නි හොඳට තේරුම් ගන්න මේ යථාර්ථය. මේ යථාර්ථය තේරුණාට පස්සේ පින්වත්නි තමන්ගේ සිතේ අරුබුදයයි ඔබට වැටහෙන්නේ. සිතේ අරුබුදේ. මොකද ලෝකයට වටිනාකම ආරෝපණය වෙන්නේ සිතින්. සිතින්. වටිනාකම ආරෝපණය වෙන්නේ සිතින්. සිතින්. නමුත් ඒ සිතින් ලෝකයට වටිනාකම යනකොට වටිනාකම අයිති ලෝකයක් ඇති බවට ඔබට වැටහෙනවා. ඒ වැටහෙනකම තමයි භවය කියලා කියන්නේ. වටිනාකම් සහිත ලෝකයක් ඇති බවට හිතට වැටහෙනවා කර්ම භවය කියලා. ඒ වටිනාකම් සහිත ලෝකය නැවත නැවත පරිහරණය කරන්න හිතෙනවා. ඇස හරහා කන හරහා මේ විදිහට පරිහරණය කරන්න හිතෙනවා. ඒකට අපි කියනවා උත්පත්ති භවය කියලා. ඒ පරිහරණය කරනකොට ඇත්තමයි වටිනා දෙයක් එළියේ තියෙනවමයි කියලා හිතට වැටහෙනවා. ඒකට ආයෙත් අපි කියනවා කර්ම. වටිනාකම් සහිත ලෝකේ පරිහරණය කරනවා. ඒකට අපි කියනවා උත්පත්ති භවය කියලා. හැම වෙලාවකම අසුරුතවත් පෘථග්ජනෙක් භවයෙන් නිදහස් නැහැ. හැබැයි මේ සචිත්ත පරියා කුසලෝ හෝති පරචිත්ත පරියායි කුසලෝ හෝති කියලා තමන්ගේ කුසලතා තමන්ගේ සිතත් අඳුර ගන්න දක්ෂ වුණොත් අනුන්ගේ සිතස වුණොත් පින්වත්නි එතන තමයි භව නිරෝධය පැනවෙන්නේ. මොකද්ද හිත අඳුන ගන්න තියෙන්නේ? සිත අඳුන ගන්න මම මොකද කරන්නේ? හරි සිතේ අඳුන ගන්නවා කියලා මොනවද කරන්න තියෙන්නේ? සිතේ අඳුන ගන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි. එතෙන්නේ මෙන්න මෙච්චරයි. එතකොට සිත අඳුන ගන්නකොට තමයි ඔබට ඔය නැති දෙයක් ඇති බවට වැටහෙන ගතිය තියෙන්නේ. සත්‍ය වශයෙන්ම නෑ. පරමාර්ථ ඇත්තට ගිහින් බැලුවොත් එimhe ඇත්තටම නෑ. පරමාර්ථ මොනවද නැත්තේ? මොකුත් නෑ නෙමෙයි. හැබැයි මතක තියාගන්න මේ කතාව බලන්නේ අවිඥානික ලෝකෙලා නෑ. සවිඥානික ලෝක. මේ සිත ගැනනේ කියන්නේ. සිත ගැන. එතකොට මේ සචිත්ත පරියාය සහ පරචිත්ත පරියාය කියලා බලන්නේ සිත ගැන මිසක් භෞතික දේවල් ගැන නෙමෙයි. ඒ කියන්නේ අවිඥානික දේවල් ගැන නෙමෙයි. එහෙනම් මතක තියාගන්න මේ විදිහට අපි බැලිය යුත්තේ ලෝකේ සියල්ල ගැන නෙමෙයි. සවිඥානික දේවල් ගැන. සවිඥානික දේවල් ගැන. ඇඳපුටු මේස ඒ විදිහටම වෙනද වගේ පාවිච්චි කරන්න. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක නාමයෙන් ඒවා පාවිච්චි කරන එක නවත්තන්න ඕනේ හදිස්සි වෙලා. පාවිච්චි කරන, පරිහරණය කරන පරිබාහිරවනේ ඒවා අතහරින්න එපා. බෞද්ධයෙක් නම් මේ වගේ කොතනද මගේ සීමාව හදා ගන්න ඕන කියලා ඒ ටික අතහරින්න කලබල වෙන්න එපා. බුදුරජාණන් වහන්සේ අපට වදාළේ තණ්හා උපාදාන නැති විදියට වර්තමානයේ තුල ඇස පාවිච්චි කරන්න, ඇස පරිහරණය කරන්න. එතකොට ඇස හරහා කර්ම භවයේ පරිහරණය කරන්න. ඒක තමයි ඔබේ විදර්ශනාව. එතකොට අනාගතයේ දුක හැදෙන්නේ නැහැ. හැදිච්ච කාය ලොකුට වෙනස් කරන්න යන්න ඕනත් නැහැ. ඇයි? මේක පරණ කර්මයෙන් හැදිලා නේද දැන්? දැන් මේ පාවිච්චි කරන ටික පරණ කර්මයෙන් හැදිලා. එතකොට ඒක ආයි ලොකුවට වෙනස් කරන්න යන්න එපා. ඒකත් එක්ක හැප්පෙන්න පුළුවන් පරචිත්ත පරියාය කුසලතාවයත් සචිත්ත පරියාය කුසලතාවයත් ඇති වෙනකොටම ඒක අඳුන ගන්න පුළුවන්. අඳුනා ගැනීම ප්‍රමාණවත්. අඳුනාගත්ත තැනක පින්වත්නි
ආයේ නැවත භව සංස්කාර ගොඩනගින්න නැති විදියට මේ වෙලාවේ පාවිච්චි කරන්න. මේ විදියට මේ වෙලාවේ පාවිච්චි කරන්න. මේ වෙලාවේ පාවිච්චි කරන්න. එතකොට මේ වෙලාවේ පාවිච්චි කරන්න ඕනේ. ඇයි? හෙට විශ්වාසය තියන්න එපා. කෝජඤ්ඤා මරණං සුවේ කියලා කියන්නේ. හෙට විශ්වාසයක් තියන්න එපා. හෙට පවතින්නත් පුළුවන් නොපවතින්න. හෙට පවතින්නත් පුළුවන් නොපවතින්නත් පුළුවන්. ඒතර භාග්‍යවතුන් වහන්සේ විශ්වාස කරන්න කිව්වේ මේ වෙලාව විතරයි. ඒතර මේ වෙලාව විතරක් විශ්වාස කරන්න. අනාගත දැන් බලන්න අපි කොච්චර අවිද්‍යාවකද ඉන්නේ කියලා අපිට පෙර ජීවිතයේ ආස්වාදයේ අනිත්‍ය වෙච්ච බවක් තේරෙනවා. මේ වෙලාවෙත් ආස්වාදයේ අනිත්‍ය වෙන බව යම් වැටීමක් වෙන බව යම් වැටීමක් තියෙනවා. ඒ වුණාට අපි හිතාගෙන ඉනවා අනාගත ලෝකේ ආස්වාදේ හම්බ වෙයි කියලා. අනාගත ලෝකේ ආස්වාදේ හම්බ වෙන්නේ නැති බව ස්ථිරව වැටහෙන්නේ සචිත්ත පරියාය කුසලතාවෙන්. හිත හඳුනගත්තට පස්සේ තේරෙනවා මේ හිත හඳුන ගන්නකොට එක දෙයයි තේරෙන්නේ. මොකක්ද දන්නවද? අනිත්‍යතාවය. ඒක තමයි Tamanට සියුම් දර්ශන ඥානයක් විදිහට පහළ වෙන්නේ. සිත අනිත්‍ය වෙලා යනවා. එතකොට සිත අනිත්‍ය වෙලා යනවා නම් අනිත්‍ය වෙලා යන සිතක් මගේ වසඟේ පැවැත්විය නොහැක. අනාත්මයි. ඒක තමයි අනාත්මය. ආත්මය කියන්නේ මොකද්ද? මගේ වසඟේ පැවැත්විය. ආත්මය කියන්නේ මොකද්ද? මගේ වසඟේ පැවැත්විය හැක. ඒක තමයි දැනුත් ඔබට තියෙන චින්තනය. ඒකයි ඔබ අනාගත ලෝකයක් මවාගෙන ඒ වෙනුවෙන් අද වැඩ කරන්නේ. කෝජඤ්ඤා මරණං සුවී කියලා ওই ධර්මයේ යෙදුමක් තියෙන්නේ හෙට විශ්වාසයක් තියන්න එපා. ඒ කියන්නේ හෙට විශ්වාස කරන හැම වෙලාවකම මායාවේ givisුමත් එක්ක ඔබ ඉන්නේ. හැබැයි ඔබ හෙට විශ්වාස කරන්නේ නැතුව මේ වෙලාවේ අහන දකින දැනෙන හිතෙන ලෝකේ ඔච්චරයි ඔබ ලෝකයේ වර්තමානයේ අත්දකින්නේ. අහන දකින දැනෙන හිතෙන ලෝකයේ තුල ඔබට පුළුවන් වුණොත් ඇතිවීම නැතිවීම දකින්න මේ වෙලාවේ. ඇතිවීම නැතිවීම දකින්න පුළුවන් වුණොත් ඒ ඇතිවීම නැතිවීම දැකලා මේ වෙලාවේ ඔබට අර සත්වයා කියන භාවයේ පැනවෙන්නේ නැතුව මේ වෙලාවේ ලෝකේ පාවිච්චි කරන්න පුළුවන් නම් ඒ පාවිච්චි කිරීම නිසා අනාගතයට ආයි කවදාවත් දුක හැදෙන්නේ නැහැ. මේ හිත අඳුන ගන්න බැරි වුණාට පස්සේ පින්වත්නි මේ හිත විසින් නැවත අනාගතය, ඒ කියන්නේ මේ අනිත්‍යතාවය සහ අනාත්මය Tamanට අඳුනා ගන්න බැරි වෙච්ච ලෝකයක් ගැන බලාපොරොත්තු ඇති වෙනවා. ඒ වෙනුවෙන් වැඩ කරනවා. හොඳට බලන්න. නමුත් අර සචිත්ත පරියාය කුසලතාවයේ ඇති වුණාට පස්සේ තේරෙනවා මේ සිත මගේ වසඟේ නැති බව. හිත හැම වෙලාවකම පෙරලෙන බව. සිත හැම වෙලාවකම මේ හේතුන්ගෙන් හටගත්ත බව. මොකද්ද හිත හැදෙනවකම පෙරලෙන බව. සිත හැම වෙලාවකම මේ හේතුන්ගෙන් හටගත්ත බව. මොකද්ද හිත හැදෙන්න හේතුව? නාම රූප ධර්මයන්ගේ හේතුවෙන් හිත ඵලයක් විදිහට ගොඩ නැගෙන බව. අන්න හේතුඵල වශයෙන් හිත වටහා ගන්නවා. මට ඕන විදියට හිත පහළ වෙනව නෙමෙයි. මට ඕන විදියට මගේ ධර්මයන්ට අනුව සිත පහළ වෙනවා. නාම රූප නිරුද්ධ වීමෙන් මේ සිත නිරුද්ධ වෙලා යනවා. එහෙනම් මේ සිත හැම වෙලාවකම විපරිණාමයටපත් වෙනවා. අනිත්‍ය වෙලා යනවා. ඒක මගේ වසඟේ තියාගන්න බෑ. හොඳට බලන්න ඔබගේ හිත ඉල්ලපු ආස්වාදේ හැම වෙලාවෙම වෙනස් වෙන්නේ නැද්ද කියලා? පුංචි කාලේ ඉඳලා බලාගෙන යන්න එදා තිබුණු ආස්වාදේ එදාට ගැලපුණා. අද හිත ඉල්ලන්නේ වෙන ආස්වාදයක්. එදා ඉල්ලපු ආස්වාදේ අද හිත ඉල්ලන්නේ නැහැ. අද ඉල්ලන ආස්වාදේ හෙට ඉල්ලන්නේ නැහැ. හැබැයි ඔබ අද ලෝකයක් හදාගෙන ඒ ලෝකෙ වෙනුවෙන් වැඩ කරනවා. හෙට ඔබට ඒ ආස්වාදේ හම්බ වේවි කියලා හිතනවා. පින්වත්නි මේ හිත තෘප්තිමත් කරලා ඉවර කරන්න බෑ. ඒකයි ඔබ හඳුනාගත යුත්තේ. මේ හිතදී ඔබ හඳුනාගත යුත්තේ එච්චරයි. එහෙනම් මේ සිත අනිත්‍ය වශයෙන් හඳුනාගත යුත්තේ එච්චරයි. එහෙනම් මේ සිත අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් වැටුණාට පස්සේ ඒ වැටහීම තුල ඒ ශ්‍රාවකයාට අනාගත දුක සකස් වෙන්නේ නැහැ. අනාගතයේ දුක හැදෙන්නේ නැහැ. ඒතර හැමදාමත් අනාගතයේ දුක හැදෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙච්ච තැනක. මේ හිත හැම වෙලාවකම අනිත්‍ය වෙන බවත් විපරිණාමයටපත් වෙන බවත් අනාත්ම වෙන බවත් ඔබට වැටහුනොත් පින්වත්නි
සිතට අනුව එයා වැඩ කරන්නේ. එතන තමයි හිතෙන් නිදහස් වෙන තැන. එහෙනම් භාගතුන් වහන්සේ වදාළ දේ හරියටම හරි. භාගතුන් වහන්සේ ප්‍රත්‍යක්ෂ මේ සිත දැක්ක ශ්‍රාවකයා සිත අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් වටහා ගන්නයි තියෙන්නේ. වටහා ගත්ත තැනක සිතට ඕන විදියට ඔබ දඟලන්නේ අන්න එතන තමයි නිවහල් භාවය. එතන තමයි නිවහල් භාවය. නැත්තම් අපි හිතට වහල්. හිතට වහල් වෙලා සිත තුල ආස්වාදයේ වසඟේ පවත්ව ගන්න ගිහින් සිතින් කයින් වචනින් අපි වැඩ කරනවා. අදත් ඒක කරනවා. ඒ නිසා අපට හැම වෙලාවකම භව සංස්කාර ගොඩ නැගෙනවා. එතකොට මේ භව සංස්කාර ගොඩ නැගෙනකොට එතන තමයි පින්වත්නි නැවත නැවත ජරා මරණ දුක හටගන්නේ. අනාගතයේ දුක සකස් වෙන එක නවතින්නේ නැහැ. ධර්මයේ පටන් ගන්න තියෙන ඔතනින්. ඔතනින් ඔබ ධර්මයේ පටන් ගත්තොත් වහ ප්‍රතිඵලේ කරා යනවා. එතකොට ඔබගේ ජීවිතය තුළ අවබෝධය කරා යන දක්ෂ ශ්‍රාවකෙක් නම් ඔබගේ හිත දකින්න දක්ෂ වෙන්න. පරචිත්ත පරයය කුසලතාවයත් හදා ගන්න. බිරිඳගේ කතාවත්, ස්වාමියාගේ කතාවත් හැමෝගෙම කතාව මේක. මේ කතාව දැනගත්තට පස්සේ කෙනෙක් සමුගන්නකොට අත් දෙක බැඳගෙන සමුගන්න ඉඩ දෙන්න පුළුවන්. දන්නවා. දැන් මට එහෙම වෙලා තියෙනවා. සමහර අය මට කියලා තියෙනවා. දැන් මේ පහුගිය කාලෙක මහත්තයෙක් ඇවිල්ලා කිව්වා එයාගේ බිරිඳ යාව අතහැර දාලා යන්න ලෑස්ති. මහත්තයෙක් ඇවිල්ලා කිව්වා එයාගේ බිරිඳ යාව අතහැර දාලා යන්න ලෑස්ති. අතහරින්න ඕන බව යෝජනා කළා. මට ඒක දරා ගන්න බෑ. ඒ නිසා මට තේරෙනවා මම ලොකු මානසික ආතතියකින් ඉන්න බව, විෂාදේ වගේ බරපතල තත්වයක් කරා මගේ හිත පෙළඹෙන බව තේරෙනවා. මට ජීවිතෙත් නැති කරගන්නවා. හිතෙනවා. වැඩට ගියාම වැඩ කරගන්න බෑ. ඉතින් ඒ නිසා ස්වාමීන් වහන්සේ මට මේකට උදව් කරන්න පුළුවන්ද කියලා එක තරුණ මහත්තයෙක් මගෙන් ඇහුවා. එතකොට එයාගේ අරුබුදේ මතුවෙන්නේ අර පරචිත්ත පරයය කුසලතාවේ නැති නිසා. ඒක තිබ්බනම් දන්නවා මේ සිත හැමදාම හොයන්නේ හිත පෙරලෙනවා. හිත අනිත්‍ය වෙලා යනවා. ඒ සිත අනාත්මයි. ඒ කියන්නේ මගේ වසඟේ තියාගන්න බෑ. මගේ සිතවත් මගේ වසඟේ තියාගන්න බැරි නම් මම කොහොමද මගේ බිරිඳගේ හිත මගේ වසඟේ තියාගන්නේ? හැමදාම හිත අලුත් ආස්වාදයක් හොයාගෙන යනවා. ඒක තමයි මිනිස්සු හිතන ක්‍රමය. එහෙම දැක්ක ගමන් අත් දෙක බැඳගෙන අතහරින්න. චින්තනය හුරු කරලා බලන්න. ඒ කියන්නේ මේ අනිත්‍යතාවය සහ අනාත්මය අපි දර්ශනය කරගන්න ඕන. ඒක දර්ශනය වුණාට පස්සේ එදාට තමයි ලස්සනට ජීවිතේ ගෙවෙන්නේ. මේ පරිබාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම මගේ වසඟේ තියන්න මම උත්සාහ කරන්නේ නැහැ එදාට. පරිබාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම මගේ වසඟේ තියන්න මම උත්සාහ කරන්නේ නැහැ එදාට. එදාට ලෝකේ අතහැරෙනවා අපිට. එයා මට ඕන විදියට ඉන්න ඕන කියලා හිතන්නේ හිත ගැන දන්නේ නැතිකමට. එහෙනම් මේ අනිත්‍යතාවය අනාත්මය අපි වටහා ගත යුත්තේ. එහෙම වටහා ගත්තට පස්සේ යා දන්නවා මේ හිත හොයන ආස්වාදේ හැම වෙලාවකම පෙරලෙනවා. ඒක අතීතේ ඉඳලම පෙරලි ආවා. දැන් බලන්න අතීතේ වෙච්ච අත්දැකීම් ඒ කාලවල හිත ඉල්ලපු ආස්වාදේ වෙනයි. අද ඉල්ලන ආස්වාදේ වෙනයි. හැබැයි අද ආස්වාදේ හොයද්දී මේ හිත ඒ ආස්වාදේ වෙනුවෙන් අදත් මම වැඩ කරනවා. හැබැයි මතක තියාගන්න හිත ඉල්ලන ආස්වාදයේ ඔබ කරා ගන්න ඔබ ගොඩාක් මහන්සි වුණාට පස්සේ එදාට තෘප්තිමත් වේවි කියලා හිතන්න එපා. එදාට හිත තවත් ආස්වාදයක් ඉල්ලා හිටිනවා. එතකොට ඔබට ආයෙත් දුවන්න වෙනවා. ඒ දුවනකොට ආයෙත් අලුතෙන් භව ආයෙත් දුවන්න වෙනවා. ඒ දුවනකොට ආයෙත් අලුතෙන් භව සංස්කාර ගොඩ නැගෙනවා. ඒ සංස්කාර ගොඩ නැගිච්ච තැනක නැවත සංසාරේ පැනවෙනවා. හැබැයි යම් දවසක මේ සිත අවබෝධ කරගත්තොත් අවබෝධ කරගන්න විතරයි තියෙන්නේ. ඒ කියන්නේ මේ හිත දුවන එක නවත්තන්න අපිට බෑ. එහෙනම් මේ සිත දුවන එක නෙමෙයි ප්‍රශ්නය. සිත දුවනකොට ඒක අමාරුවෙන් දත් මිටි කාලා නවත්ත ගන්න හදන්න එපා. සිත දුවන බව අවබෝධ කරගන්න. ඒක තමයි අපි චිත්තානුපස්සනාව කියලා කියන්නේ. ඒකට භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ තියෙනවා අභිජ්ජාලුනුකෝ බහුලා විහරාමි. මේ බහුල වශයෙන් Tamanගේ හිත තුල පවතින ස්වභාවය, ඒ කියන්නේ දැන් උදාහරණයක් විදියට මම ලෝභයෙන් බහුල වශයෙන් වාසය කරනවද, ලෝභ රහිත සිතින් බහුල වශයෙන් වාසය කරනවද කියලා හිත අඳුන ගන්න කියනවා. ඒ වගේම ව්‍යාපන්න චිත්තෝනුකෝ බහුලෝ විහරාමි, අභ්‍යාපන්න චිත්තෝනුකෝ බහුලෝ විහරාමි.
සිත අඳුරගන්න කියනවා, සිත අවබෝධ කරගන්න කියනවා. මම ද්වේෂ සිතින් බහුලව වාසය කරනවද? එහෙමත් නැත්නම් ද්වේෂ රහිත සිතින් බහුලව වාසය කරනවද? අවබෝධ කරගන්න කියනවා. ද්වේෂය ඇති වෙනකොට ද්වේෂ සිතක් ඇති වුණා කියලා බොහොම අමාරුවෙන් ඒක යට කරන්න හදන්න ඕනේ කියනවා පළවෙනි. අඳුනගන්න කියනවා. ඇයි? සිත සකස් වෙච්ච එක. ඒක අපි ඔය කියන තරම් ලොකුවට වෙනස් කරන්න බෑ. හැබැයි අපිට එකක් පුළුවන් කරන්න. සිත අවබෝධ කරන්න පුළුවන්. සිත අවබෝධ කළොත් මොකද්ද වෙන්නේ? ආය අනාගතයට හිත දුක සකස් වෙන්නේ නැහැ. එතකොට අනාගත ලෝකේ සකස් වෙන්නේ නැති තැනක තමයි දුක නිරුද්ධ වෙලා යන්නේ. එහෙනම් දුක නිරුද්ධ කරන්න තියෙන එක ක්‍රමයයි. මොකද්ද? අවබෝධ කරගන්න. අවබෝධ කරන්න බැරි වීම කියන දුක්ඛේ අඥානං. අන්න දුක අවබෝධ කරලා නැහැ. අවබෝධ කරලා නැති නිසා අනාගතයේ දුක සකස් වෙන එක කාටවත් නවත්තන්න බෑ. අනාගතයේ දුක සකස් වෙනවා. අනාගතයේ දුක සකස් වෙන එක කාටවත් නවත්තන්න බෑ. අනාගතයේ දුක සකස් වෙනවා. එහෙනම් මතක තියාගන්න මෙන්න මේක. මෙතනින් පටන් ගන්න වෙනවත්. මෙතනින් පටන් ගන්න. මොකද්ද? භාග්‍යවතුන් වහන්සේ සචිත්ත සූත්‍රයේ පැහැදිලි කළා වගේ පරචිත්ත පරියාය කුසලතාවයත් හදා ගන්න. සචිත්ත පරියාය කුසලතාවයේ අර්ථය සම්පූර්ණ වෙනවා. එතන තමයි දුක නිරුද්ධ වෙන්න පටන් ගන්න තැන. අනාගතයට ආයි දුක සකස් වෙන්නේ නැහැ. අනිත් එකේ මේක හුරු කරලා බලන්න පින්වත්නි මුළු ලෝකෙම කඩා වැටුණත් එයා ඒක ස්වභාවයක් විදිහට අඳුන ගන්නවා. අපිට ඒක අඳුන ගන්න බෑනේ. අඳුන ගන්න බෑනේ. අපි බලාපොරොත්තු වෙනවා මේ ලෝකේ මගේ වසඟේ තියෙන්න ඕනාය කියලා. අපි බලාපොරොත්තු වෙනවා මේ ලෝකේ මගේ වසඟේ තියාගන්න පුළුවන් කියලා. අනිත්‍ය වෙලා යන දුක මත පිහිටපු අනාත්ම වෙලා යන ලෝකයක් කොහොමද පින්වත්නි තමන්ගේ වසඟේ තියාගන්නේ? එහෙම බැරි බව වටහා ගන්න, අවබෝධ කරගන්න. ඒක අවබෝධ කරගන්න. ඒක අවබෝධ කරගත්තට පස්සේ ඒක ලෝකයේ ස්වභාවයේ විදියට ඔබට වැටහෙනකොට ලෝකයේ નિરાයාසයෙන් අතහැරෙනවා. ඒ වෙනුවට අද මිනිස්සු මොකද්ද කරන්නේ? හදිස්සි වෙන්නේ භෞතික දේවල් ටික අත්හරින්න. බෞද්ධයෙක් නම් මේ විදියට තමයි වින්න ඕන. බෞද්ධයෙක් නම් මේ විදියට රත්තරන් බඩු පාවිච්චි කරන්න ඕන කියලා අර භෞතික සීමා ටිකක් හදා ගන්නවා වෙනුවට අපි උත්සාහ කළොත් සචිත්ත පරියාය කුසලතාවයටත් පරචිත්ත පරියාය කුසලතාවයටත් දක්ෂ වුණොත් ඒ දක්ෂතාවය තුල මත්ෙහි දුක මෝරන්නේ නැතුව ආස්වාදයේ හැටියට අවබෝධ කරගෙන ආදීනව හැටියට අවබෝධ කරගෙන එයා නොබෝ කාලයකින් දුකේ නිමාව කරා එකතු වෙනවා.